අනිත් වැදගත්ම කාරණාව තමයි අපිට අපේ හරියට account එක එහෙම නැත්නම් PNL එක හදාගන්න බැරි වෙනවා මේ stock එක count කරේ නැත්නම්. Hello everyone. The restaurant master restaurant කරන හැටි දන්න සිංහලෙන්. තවත් ප්‍රශ්නයක් තියෙනවා හරියට අපි මේ stock එක count කරේ නැත්නම් සිද්ධ වෙන. ඒ තමයි අපි ගාව කොච්චර stock එකක් තියෙනවද කියලා අපි physical count එකක් අරගත්තේ නැත්නම් අපිට ඊළඟට ordering pattern එක හදාගන්නත් බැරි වෙනවා. මොකද අපි ගාව තියෙන තොගේ බලලානේ අපි ඇනවුම් කරන්න ඕන තොගේ තීරණය කරන්නට ඕනේ. එතකොට අපි ඒක හරියට physical stock එක count කරන්නේ නැතුව අපි මේ ordering pattern එක හැදුවොතින් එහෙම අපි මොනවාද order කරන්නේ සමහරක් වෙලාවට අපි order කරන ඒවා අපේ stock එකේ තියෙන්නත් පුළුවන්. සමහරක් ඒවා අපි order නැතුව ඉන්නවා ස්ටොක් එකේ තියෙනවා කියලා හිතලා. එතකොට ඒව සමහරක් වෙලාවට ඇත්තටම ස්ටොක් එකේ නැති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ඕඩරින් කරන සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ෆේල් වෙනවා. අපිට හරියට නිවැරදිව ඇනෝම් කිරීමේ ක්‍රියාවලිය කරන්නත් මෙන්න මේ තොග ගණන් කිරීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. අනිත් වැදගත්ම කාරණාව තමයි අපිට අපේ හරියට account එක එහෙම නැත්නම් PNL එක හදාගන්න බැරි වෙනවා මේ stock එක count කරේ නැත්නම්. මොකද හේතුව stock එකක් කියලා කියන්නේ company තියෙන asset එකක්. එතකොට ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ඔබගේ මූල්‍ය වාර්තාව වලට එන්නේ නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම ඒ ස්ටේට්මන්ට් එක වර්ධිනවා. ඒ නිසා මේ ස්ටොක් එක කවුන්ට් කරන එක අතිශය වැදගත් වෙනවා හරියට accounts හදනවා නම්. එතකොට සමහරක් අය හිතන්න පුළුවන් නෑ මේ ස්ටොක් එක ගන්න එක එච්චර අදාළ වෙන්නේ නෑ කියලා. එතකොට ඒකේ වෙන බලපෑමත් මම ඇත්තටම වෙන වීඩියෝ එකකින් කරන්නම්. මොකද ඒක විශේෂයෙන්ම කතා කරන්න ඕන කාරණාවක් නිසා. මෙන්න මේ වගේ ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා මේ ස්ටොක් එක අපි හරියට කවුන්ට් කරේ නැත්තම් සිද්ධ වෙන. මෙන්න මේ ප්‍රධාන කාරණා කීපය ඔබ හොඳින් අවබෝධ කරගන්න මම හිතන එක වටිනාකම ඔබට තේරෙන්නට අවශ්‍යයි. මෙන්න මේ සම්බන්ධව වීඩියෝ ගණනාවක් මට කරන්න බලාපොරොත්තු වෙ මම ඉන්නවා. ඒ නිසා ඒ වගේ වීඩියෝ එකකින් නැවත වරක් හමු වෙන බලාපොරොත්තු නැතුව අද මම නවතිනවා. මම ලක්මාල් පතිරත්න.